ඔබට ත්‍රිපිටකයෙන් වටිනා කාරණයක් තේරුම් කරලා දෙන්න මම ආවා බෑග් කඩේකට. මේක සනු බෑග්ස්. ඇත්තටම අද අනුරාධපුර ධර්මදේශනයකට මම වැඩම කරන ගමන් ඉතින් මට මෙතනින් යනකොට අපේ කල්යාණ මිත්‍ර දරුවෝ ටිකක් අපේ සඳුන් පුතයි ශානිකා දුවයි. ඉතින් මම මේ පුතාව අද මෙතනින් යනින් ගමන් බැහැ දකිනවා ඔබට විශේෂ කාරණයක් කියන්න. අපි දැන් මෙයාගේ වැඩේම මහන එකනේ. මෙතන මේ බෑග්ස් මහනවා. මේ මහන කෙනාට අපි මැහුම්කාරී කියලා කිව්වට මේකට හරි අපූර්ව වචනයක් තියෙනවා ත්‍රිපිටකේ සිබ්බනී කියලා. මොකද වචනේ? සිබ්බනී. හරිද? මේ සිබ්බනී කියන්නේ මැහුම්කාරී. බුදුරජාණන් වහන්සේ මේ සිබ්බනී කියන වචනේ පාවිච්චි කරන්නේ තණ්හාවට. හරි? මෙන්න මෙතන දැන් අපි දන්නවා මේ වගේ රෙදි කෑලි දෙකක් පාවිච්චි කරලා මේගොල්ලන්ගේ වැඩේ මේක එකට එකතු කරනවා. එතකොට මේ තණ්හාවෙත් හරි අපූර්වට මේ එකතු කිරිල්ල තියෙනවා. අපි දැන් මෙයාට මේක මහන්න දෙමු. මම ඔබට මේ කාරණේ කියන්නම්. අංගුත්තර නිකායේ මජ්ජ සූත්‍රේ, ඊට පස්සේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ තියෙන තිස්සමෙත්තේ සූත්‍රේ, ඊට පස්සේ කුද්දක නිකායේ තේරගාතාවල ගෝදත්ත රහතන් වහන්සේගේ තේරගාතාවල මේ වගේ මේ ත්‍රිපිටකයේ ගොඩාක් තැන්වල මේ සිබ්බනී කියන වචනේ තණ්හාවට පාවිච්චි කරලා තියෙනවා. මම අද ඔබට අංගුත්තර නිකායේ මජ්ජ සූත්‍රයේ තියෙන කාරණාවක් ඇසුරින් මේ කාරණේ සිහිපත් කරන්නම්. හිතන්න මේ අතීතය කියලා මේ අනිත් එක අනාගතය කියලා හිතන්නකෝ. දැන් මේ දම්පාට රෙදි කෑලි දෙකට ඔන්න අපි දෙනවා උදාහරණ දෙකක්. අතීතයයි අනාගතයයි. එතකොට මේ දෙකක් එකට එකතු කරලා මහනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ එක අන්තයක් අතීත, එක අන්තයක් අනාගතේ, මැද තමයි වර්තමානය. හරි? එතකොට මේ දෙක එකතු කරලා මැදට තියලා මහන්නේ කවුද? සිබ්බනී. ඒ තමයි දැනට ශානිකා. එතකොට මේ තණ්හාවත් අන්නේ වගේ වර්තමානයට අර අතීතයයි අනාගතයයි තියලා මහනවා. හරි? දැන් හොඳට බලන්න මේ තණ්හාව නිසා මිනිස්සු වර්තමානයේ සතියෙන් ජීවත් වෙන්නේ නැහනේ. එක්කෝ අතීතේ එක්කෝ අනාගතේ. එතකොට මේ අතීතයයි අනාගතයයි හැමතිස්සෙම වර්තමානයට තියලා මහන්නේ තණ්හාව. මේ වගේ ගොඩාක් මේ තණ්හාවට උපමා තියෙනවා. මේක හරි ලස්සන සූත්‍රයක් මජ්ජ සූත්‍රය. මම ඔබට ආරාධනා කරනවා හොයලා කියවන්න. මජ්ජ සූත්‍රයේ තව වේදනාව සම්බන්ධ සැප දුක ගැන උපමා කරපුවා තියෙනවා. ඊට පස්සේ තව ලස්සනට මේ භවය ගැන කතා කරපු තැන් තියෙනවා අටුවාවල එහෙම. ඒ කියන්නේ දැන් හිතන්න භවයක් තව භවයක් එක්ක එකතු කරන්න මේ තණ්හාව නැතු බෑ. තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව. එතකොට කෙනෙක් දැන් රහතන් වහන්සේ තණ්හාව නිරුද්ධ කළා කියලා කියන්නේ මහුංකාරීව අතහැරලා දැම්ම. මහුංකාරිකෙන් නිදහස් වුණා. ආය උන්වහන්සේට තවත් භවයක් එකතු කරලා මෙහිල්ලක් වෙන්නේ නැහැ. ඉපදීමෙන් සදාහටම නිදහස් වෙනවා. එතකොට අපි උපදින්නේ දැන් මේ මරුණත් හරි ආය උපතක් අපිට ලැබෙනවා කියන්නෙම මේ දෙකක් එකතු කරලා තණ්හාව විසින් මහනවා වගේ වැඩක්. හරි අපූර්ව උපමාවක් එක. මෙන්න ඉන්නවා දැන් සිබ්බනී. හරි සිබ්බනී ගැඩේ සිබ්බනී කරගෙන යන්න. ඕක සැප දුක සම්බන්ධවත් ඔය විදිහටම කියනවා. ඊට පස්සේ පස්ස සමුදය පස්ස නිරෝධය, ඊට පස්සේ නාම රූප සම්බන්ධ. මේක හරියම ගැඹුරු කතාවක්. ඔය නාම රූප සම්බන්ධව තියෙන්නේ. ඒකෙදි කියනවා නාමයයි රූපයයි මේ මජ්ජේ විඥානයත් එක්ක තියලා මේ නාමයයි රූපයයි මහාන විදිහ සම්බන්ධයෙන් තණ්හා කියන සිබ්බනීගේ ඒක නම් ඔබට මේ වීඩියෝ එක ඇතුලේ කියන්න බෑ. ඒක ගැඹුරුයි. හැබැයි අපි ඔබට ආරාධනා කරනවා ගැඹුරු ධර්මය ඔබට සරලව කියා දෙන Facebook group එකක් තියෙනවා මගේ. අන්නේ group එකේ link එකත් මේ වීඩියෝ එකත් එක්ක තියෙනවා. ඔබට ආරාධනා කරනවා ඒ ගැඹුරු දේශනා සරලව ඉගෙන ගන්න කැමති නම් ඒ group එකටත් එකතු වෙන්න කියලා. ඒ වගේම මතක් කරනවා මෙයාලා හරි වීරියවන්තව මෙන්න මේ වගේ දරුවන්ගේ නම් ගහලා බොහෝම උත්සාහයෙන් නැගී සිටින තරුණ දරුවෝ. ඉතින් මේ සම්බන්ධ උනන්දුවෙන් මේ ලංකාවේ ඉන්න මේ තරුණ දරුවන්ට අපේ හන්තානේ හාමුදුරුවෝ දීලා තියෙන මේ ශක්තිය අපි මේ වෙලාවේ අගය කරනවා. අද
ස්වාමීන් වහන්සේලාගේ කරන පින්කම් වලදී මේගොල්ලෝ ඒ හැම දෙයකටම එකතු වෙලා ඒවට උදව්පකාර කරලා ශ්‍රමයෙන් මහන්සි වෙලානේ අපි දකිනවා හන්තානේ අපේ ධර්ම දේශනාවක් පැවැත්වෙනකොටත් මෙයාලා ඇවිල්ලා දවස් කීපයක් තිස්සේ එතන නැවතිලා හාමුදුරුවන්ගේ වැඩවලට සහභාගී වෙනවා. ඉතින් අපි බොහොම මෙත් සිතින් පුතේ ආශිර්වාද කරන ඔයගලන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථකව දියුණු කරගන්න භාග්‍ය ලැබෙන්න කියලා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.